ඔබතුමාට එදා වැරදිලද කියවුනේ ශානිසා මේක කතෝලික සභාවෙන් පත් කරලා කියන්නේ? මම එහෙම කියලා නැහැ. දිගටම දානවා. ඔබතුමාලා අහලා බලන්න. මම එහෙම කියලා නැහැ. ඒ පරීක්ෂණ වෙනුවෙන් සුදුසු නිලධාරීන් අවශ්‍යයි, දක්ෂ බය නැති නිලධාරීන් අවශ්‍යයි කියන එක මේ රටේ පාතෝලික ජනතාවගේ විතර නෙමෙයි හැම කෙනාගේම ඉල්ලීම. අද ඒක වෙලා තියෙනවා. කවුද ශානිය බේසිකට ගන්න කියලා කියන්නේ? ක්‍රිස්තියානි ජනතාවගේ ප්‍රධාන ආගමික නායක වෙච්ච කාදිනතුමා ඇතුළු නායකයා. රවිසිංහරත්න මෙතුමා දාන්න කෙනෙක් ඉල්ලීමක් ඒ කතෝලික ප්‍රජාව ක්‍රිස්තියානි ප්‍රජාවේ. ඉස්කෝලේ යන කාලේ දැකලා තමයි ගම්මිරිස් හැදුවේ. ගම්මිරිස් වගාවෙන් අපේ අම්මලා අක්කලා එකතු වෙලා හොඳ අස්සන්නක් ගන්නවා, ආදායමක් අපි ගන්නවා. ආදායම් හංගලා නැහැ. දැන් ළඟදිත් තියෙනවා ගම්මිරිස් කන්නේ කඩන්න. මම දැන් ඊයේ රෑ ගෙදර ආවා. අක්කෙන් මම ආවා ගම්මිරිස් ටික කොහොමද කඩන්නේ? කකුවා අපි එකතු වෙලා කඩනවා. ගිය සැරේ ගම්මිරිස් ටික කැඩුවා. ගෝණි ගානක් තිබ්බා. බිබිල පියසේන අයියට තමයි වික්. එයා ඇවිල්ලාම තමයි අරගෙන ගියේ ගම්මිරිස් ටික. එයාගේ වාහනේ. එඳ ගම්මිරිස් හොඳ ආදායමක් ගන්න පුළුවන් හරියට ගම්මිරිස් වගාව කරනවා. ලක්ෂ ගණන් ගන්න පුළුවන්. ඒ නිසා මේ ඉඩම නිකන් තියන්න එපා කියන එක මම මේ කියන්නේ. එහෙනම් ඉඩම හදන්න අපි ඔබට දීමනා පත්‍රයෙන් ඔප්පුව දක්වා යන ගමන යන්න සූදානම්. ලෝකවලදී තුන්වෙනි අඩුවීමේ සහනය ජනතාවට ලබා දීමට හැකි වෙයි. අපි තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කරලා තමයි තෙල් ගත්තේ. මේ මුදලට අපි විකුණන්නේ තෙල්. ඒකේ බරෙන් කොටසක් රජය දරන නිසා. ඇත්ත මිල ගත්තොත් අපි ඒ වෙලාවේ තෙල් ගත්ත මිලත් එක්ක ලීටරයක් 700 ගාණක් විය යුතුයි. තෙල් වල මිල අඩු වෙනකොට සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ. කොහොම මේ තාම වෙළඳ පොලේ තියෙන්නේ අපි මාස 2-3කට ඉස්සෙල්ලා ගත්ත තෙල්.